2025 මැයි මාස 6 දින පැමිණෙන පළාත් පාලන මැතිවරණයේදී ඔබට ඡන්දය සලකුණු කිරීම ඉතාම පහසුයි. මොකද හේතුව ඔබගේ ඡන්ද පත්‍රිකාවේ සඳහන් ඔබගේ පළාත් පාලන බල ප්‍රදේශයේ තරඟ කර ලබන දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නම් ලැයිස්තුවත් ඒ වගේම ඒ එක් දේශපාලන පක්ෂය ස්වාධීන කණ්ඩායමට අදාළ සලකුණක් තියෙනවා. මේ සලකුණ ඉදිරියෙන් ඉස්කොටුවක් තියෙන ඔබට තියෙන්නේ ඔබ කැමති ඔබ දරන මතවාදය අනුව ඔබ කැමති දේශපාලන පක්ෂයේ නම සහ සලකුණ ඉදිරියෙන් කතිරේ ලකුණු සලකුණ කිරීම. වෙන කිසි දෙයක් සලකුණු කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිව කතිරේ ලකුණු සලකුණු කිරීමෙන් ඔබට පුළුවන් ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න. ඉන් පසුව ඔබගේ කොට්ටාශයේ ඔබගේ පළාත් බල ප්‍රදේශ තුළ ඔබගේ කොට්ටාශයේ ඔබ ඡන්දය ලකුණු කරපු කණ්ඩායම ජයග්‍රහණය කළහොත් එම කොට්ටාශය සඳහා එම පක්ෂයෙන් නාම යෝජනා බාර දී තිබෙන අපේක්ෂකයාම කොට්ටාශයේ මන්ත්‍රීවරයා විදිහට ඔබ තෝරාපත් කරගන්නවා. යම් ලෙසකින් ඔබගේ ඡන්දය පාවිච්චි කළා ඒ ඔබගේ කණ්ඩායම ජයග්‍රහණය නොකළත් කනගාටු වෙන දෙයක් නෑ. මොකද ඔබේ ඡන්දයට මේ සමානුපාතික ක්‍රමය යටතේ ඔබේ ඡන්දයට පළාත් පාලන බල ප්‍රදේශයේ සබික දූරයක් ඔබගේ පක්ෂය තේරීම සඳහා අවශ්‍ය කරන ඒ ඡන්ද ප්‍රමාණය ඒ ගොඩට එකතු වෙනවා. ඒ හේතුව මේ මිශ්‍ර සමානුපාතික නියෝජනය ක්‍රමය කියලා මේක අපි හැඳින්වුවාට මේක 100%ක්ම සමානුපාතික වෙනවා. සෑම දේශපාලන පක්ෂයකටම තමන් ලබාගත් පළාත් පාලන බල ප්‍රදේශයේ කොට්ටාශ සියල්ලෙන්ම තමන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව එම සභාවේ නියෝජන සංඛ්‍යාව තීරණය වෙනවා. යම් ලෙසකින් ඔවුන් කොට්ටාශ ජයග්‍රහණය කළොත් අනිවාර්යයෙන්ම කොට්ටාශය ජයග්‍රහණය කරපු සභිකයා පළාත් පාලන ආයතනයේ සභික ධුරයට තේරිපත් වෙනවා.